මචං පොඩ්ඩක් හිතපන් මේ මහරෑ අහස දිහා බලන් ඉන්නකොට උඹට හිතිලා නැද්ද මේ තරු බිලියන ගණනක් අස්සේ තවත් කොහේ හරි ලෝකෙක උඹ වගේම අහස දිහා බලන් ඉන්න තවත් කෙනෙක් ඉන්න පුළුවන් කියලා. අපි හිතන් ඉන්නේ මේ මුළු විශ්වයටම ඉන්නේ අපි විතරයි කියලා නම් ඒක හරියට මහ මුහුදක එක මාළුවෙක් විතරක් ඉන්නවා වගේ වැඩක්. සිරාවටම මචං අද අපි කතා කරන්න යන්නේ මිනිස් ඉතිහාසයේ ලොකුම ප්‍රශ්නාර්ථය ගැන. පිටසක්වල ජීවීන් උන් ඇත්තටම ඉන්නවාද? නැත්නම් මේ ඔක්කොම හොලිවුඩ් ෆිල්ම් වල තියෙන බොරු කතා විතරක්ද? අද වීඩියෝවෙන් අපි ඒක තර්කානුකූලව හාරා උස්සලා බලමු. හරි මුලින්ම අපි ගණන් හිලව් ටිකක් බලමු. අපේ ශීරපතය ඒ කියන්නේ මිල්කි වේ ගැලැක්සිය ඇතුලේ විතරක් තරු බිලියන 100කට වඩා තියෙනවා. ඒ හැම තරුවක් වටේම ග්‍රහ ලෝක තියෙනවා. විද්‍යාඥයෝ කියන විදිහට පෘථිවිය වගේම ජීවය පවතින්න පුළුවන් ග්‍රහ ලෝක බිලියන ගාණක් මේ විශ්වයේ තියෙනවා. එතකොට කොහොමද? ඔකට විද්‍යාවේදී කියන්නේ ෆර්මි පැරඩොක්ස් කියලා. ඒ කියන්නේ විශ්වය මෙච්චර ලොකු නම් මෙච්චර ග්‍රහ ලෝක තියෙනවා නම් ඇයි තවමත් එක පිටසක්වල ජීවියෙක්වත් අපිට හම්බෙලා නැහැ? නැත්නම් හම්බෙලා තියෙද්දි ආණ්ඩුව එක හංගනවාද? අන්න එතනයි මචං ගේම තියෙන්නේ. දැන් නුඹලා දන්නවනේ ඇමරිකාවේ තියෙන ඒරියා 51 ගැන. එතන මොකද්ද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් පෙන්ටගනය ඒ කියන්නේ ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය මාර වීඩියෝ එකක් ලීක් කළා. ඒක තියෙන්නේ නාවික හමුදාවේ ජෙට් යානාවලටත් වඩා වේගයෙන් යන කිසිම පියාපත් නැති අමුතුම යානයක්. ඒක දැක්කම පයිලට්ලා කියන්නේ අඩෝ මේක නම් ලෝකීය තාක්ෂණයක් නෙවෙයි කියලා. ඒ විතරක් නෙමෙයි. ඉපැරණි ඊජිප්තු පිරමීඩ ඇතුලේ තියෙන රූප. ඒ රූපවලත් අමුතු යානාවල රූප තියෙනවා. ඒකට ඒ කාලෙත් මුං ආවද? නැත්නම් අපිව හැදුවෙත් මුන්මද? ගොඩක් අය හිතන්නේ පිටසක්වල ජීවීන් ඉන්නවා නම් උන් අපිට වඩා දියුණු වෙන්න ඕන කියලා. හැබැයි ඒක හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ මචං. ඔබ දන්නවද? ටාඩිග්‍රේඩ්ස් ගැන. මුන්න පියවි ඇසට පේන්නේ නැති තරම් පොඩි. හැබැයි මුන්න අභ්‍යවකාශයේ වැකුම් එකකට දැම්මොත් ලාවා ගිනි කන්දකට දැම්මත් මැරෙන්නේ නැහැ. ඉතින් පෘථිවියේ මෙහෙම උන් ඉන්නවා නම් අඟහරු ලෝකේ හරි බ්‍රහස්පති යුරෝපා කියන හදේ හරි මෙහෙම ජීවින් ඉන්න බැරිද? විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙනවා යුරෝපා හදේ අයිස් තත්ත්වය යට දැවැන්ත සාගර තියෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එතන මොකක් හරි ජීවියෙක් ඉන්න ඉඩ වැඩි. හරි එහෙනම් මෙන්න තර්කය. මුන් ඉන්නවා නම් ඇයි අපිට සිග්නල් එකක්වත් එවන්නේ නැත්තේ? එක තියරියක් තියෙනවා the zoo hypothesis කියලා. ඒ කියන්නේ පිටසක්වල ජීවීන් අපිට වඩා පට්ටම දියුණු. උන් අපිට හොරෙන් අපි දිහා බලන් ඉන්නවා. හරියට අපි සත්තුවත් එක සත්තු දිහා බලන් ඉන්නවා වගේ. අපි තාම උන් එක ගනුදෙනු කරන්න තරම් දියුණු මදි කියලා උන් හිතනවා ඇති. අනිත් එක තමයි ග්‍රේට් ෆිල්ටර් කියන එක. ඒ කියන්නේ යම් කිසි ශිෂ්ටාචාරයක් දියුණු වෙලා අභ්‍යවකාශයට යන්න හදනකොටම මොකක් හරි ස්වභාවික විපතකින් හෝ යුද්ධයකින් ඒක විනාශ වෙලා යනවා. අපිත් දැන් ඉන්නේ ඒ වගේ තැනකද? අපිත් තව ටික කාලෙකින් නැති වෙලා යයිද? කොහොම වුණත් මචං එක දෙයක් මතක තියාගන්න. විශ්වයේ අපි තනි වෙලා ඉන්නවා නම් ඒකත් බය හිතෙන කතාවක්. හැබැයි තවත් කවුරු හරි ඉන්නවා නම් ඒක ඊට වඩා බය හිතෙන කතාවක්. මොකද උන් අපේ යාළුවෝ වෙයිද නැත්නම් හතුරෝ වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් උඹලට මොකද හිතෙන්නේ? පිටසක්වල ජීවීන් ඇත්තටම ඉන්නවද? උඹලා කවදා හරි අහසේ අමුතු එළියක් දැකලා තියෙනවද? පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් පිස්සු හැදෙන වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න.
තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න.